සුබ දවසක් කියලා පිළිගන්නවා අදත් ඔයාලා හැමදෙනාම සංකවිත් වර්ල්ඩ් YouTube channel එකට. ඉතින් ගොඩක් දවසකින් තමයි අද මම මේ විදිහට වීඩියෝ එකකින් ඔයාලා හමු වෙන්න ආවේ. ඉතින් අද මම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ගොඩක් දෙනෙක් බලාපොරොත්තුෙන් ඉන්න මාතෘකාවක්. අද මම කතා කරන්නේ යුරෝපයේ තියෙන ඉතාම සුන්දර රටක් වන ස්විට්සර්ලන්තයේ මේ වෙනකොට ලබා දීලා තියෙන අලුත්ම රැකියාව අවස්ථා ගණනාවක් සම්බන්ධයෙන්. ඉතින් ස්විට්සර්ලන්තය කිව්වහම ඔයාලා ගොඩක් දෙනෙක්ට මතකයට එන්නේ චොක්ලට් ඔරලෝසු වගේ ඉතාම සුපපභෝගී දේවල්. ඉතින් මේ වගේ රටකට ඔයාට රැකියාවකට යන්න ලැබෙනවම කියන්නේ ඉතාම හොඳ අවස්ථාවක් කියලා මම කල්පනා කරනවා. ඉතින් ඒ නිසා තමයි අද මම මේ විදිහට වීඩියෝ එකකින් ඔයාලට මේ කරුණු කාරණා අරන් එන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතා හොඳ අවස්ථාවක් වෙයි මේ අද මං අරන් එන අවස්ථාව. ඉතින් මං ආරාධනා කරනවා ඔයාලා හැමදෙනාටම මේ වීඩියෝ එක ඉවර වෙනකම් බලන්න. මොකද ගොඩක් දෙනෙක්ගේ සිහිනයක් තමයි මේ ස්විට්සර්ලන්තයේ වගේ රටක රැකියාවක් කරන්න යන්න. ඉතින් ඒ සිහිනය සබා කරගන්න ලබා දීලා තියෙන ඉතාම හොඳ අවස්ථාවක්. ඉතින් මේ අවස්ථාව ස්විට්සර්ලන්ත ගවර්න්මන්ට් එකෙන් තමයි ලබා දීලා තියෙන්නේ. ඉතින් මේ රැකියාවලට ඔයා කොහොමද අයදුම් කරන්න කියන කාරණාව තමයි අද මම මේ වීඩියෝ එක පුරාවටම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් මේ වීඩියෝ එකේදී මම මූලික වශයෙන්ම කතා කරන්න බලාපොරොත්තු වෙනවා මේ වෙනකොට ස්විට්සර්ලන්තය තුල ඉහළ ඉල්ලුමක් තියෙන රැකියා මොනවද කියන කාරණාව සම්බන්ධයෙන් මේ වීඩියෝ එකේදී මම ඔයාලට අරන් එනවා. ඒ වගේම ඒ රැකියාවලට අදාළව තියෙන වැටුප් මොනවද කියන කාරණාව සම්බන්ධයෙන් මම ඔයාලට A to Z අරන් එන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම මේ රැකියාවලට අයදුම් කරනකොට ඔයා සපුරලා තියෙන සුදුසුකම් මොනවද කියන කාරණාවත් මම මේ වීඩියෝ එකේදී ඔයාලට අරන් එනවා. ඒක හොඳ අවස්ථාවක් වෙයි ඔයාලට ඔයාගේ සුදුසුකම් සම්පූර්ණ කරගන්න වගේම සුදුසුකම් තියන අයට ඉතා ඉක්මනින් මේ රැකියාවලට අයදුම් කරගැනීමේ හැකියාවක් තියෙනවා. ඒ වගේම ඔයාලට කොපමණ මුදලක් මේ සඳහා වියදම් වෙනවද කියන කාරණාව මම ඔයාලට අරන් එනවා. මොකද යුරෝපානු රටක රැකියාවකට යන්න ඔයාලා දන්න විදිහට විශාල මුදලක් වියදම් වෙනවා. සාමාන්‍යයෙන් ඔයා ඒජන්සි එකකින් වගේ අයදුම් කරනවා. නමුත් ස්විට්සර්ලන්තයේ වගේ රටකට ඒජන්සියකින්වත් අයදුම් කිරීමේ හැකියාවක් නැහැ. මේ වගේ අද මම මේ අරන් එන විදිහට අයදුම් කරනවා හැරෙන්න ඔයාට ඒජන්සියකින්වත් යන්න අවස්ථාවක් නැහැ. ඉතින් මේකෙදි මම ඔයාලට කොපමණ මුදලක් වියදම් වෙනවද කියන කාරණාවත් මම A to Z කියලා දෙනවා. ඒ වගේම ස්විට්සර්ලන්තයේ රැකියාවකට යන්න ඔයා සකස් කරගත යුතු ඩොකියුමන්ට්ස් මොනවද කියන කාරණාවත් මම මේ වීඩියෝ එකේදී ඔයාලට අරන් එනවා. ඒ වගේම ඔයා මේ රැකියාවලට නොමිලේ අයදුම් කරන ආකාරය සම්බන්ධයෙන් ඔයාලට මම අරන් එනවා. ඒ සඳහා මම වෙබ්සයිට් කිහිපයක් වගේම ස්විට්සර්ලන්තය තුල පිහිටලා තියෙන රැකියා ඒජන්සි කිහිපයක් මම ඔයාලට හඳුන්වලා දෙනවා. ඉතින් මේවා විශ්වාසයෙන් හා විශ්වාසදායී ලෙස ඔයාට රැකියාවකට අයදුම් කරගැනීමේ හැකියාවක් තියෙනවා මේවා තුලින්. ඒ වගේම මම ඔයාට ස්ටෙප් බයි ස්ටෙප් ඔයාලට පැහැදිලි කරලා දෙනවා. ඔයා කොහොමද මේ රැකියාවක් ලබා ගන්න, ඔයා රැකියාවකට අයදුම් පත්‍රයක් යොමු කරන්නේ කොහොමද? ඒ වගේම ඔයාගේ රැකියා වීසාවක් ලබාගෙන ඔයා කොහොමද ස්විට්සර්ලන්තයට යන්නේ කියන කාරණාව ස්ටෙප් බයි ස්ටෙප් ඔයාට අන්තිමට මම කියලා දෙනවා. කොහොමද මේ කාරණාව කෙරෙන්නේ කියන කාරණාව සම්බන්ධයෙන්. ඉතින් මම මේ සියලු කරුණු කාරණා එකතු කරගෙන ඔයාලට මේ වීඩියෝ එක සකස් කරලා තියෙන්නේ ඔයාගේ යුරෝපානු සිහිනය සැබෑ කරගන්න. ඉතින් මම හිතනවා අද මම මේ අරන් එන වීඩියෝ එක ගොඩක් වැදගත් වෙයි යුරෝපයේ රටකට. එහෙම නැත්නම් රට රැකියාවකට යන්න බලාපොරොත්තු වෙන ඔයාලා හැමදෙනාටම. ඉතින් ආරාධනා කරනවා හැමදෙනාටම මේ වීඩියෝ එක හොඳයි නම් ඔයාගේ යාළුවන්ටත් බලන්න ෂෙයා කරන්න කියලාත් ඉල්ලනවා. ඒ වගේම channel එකට තාමත් අලුත් කෙනෙක් නම් channel එක දැම්ම subscribe කරන්න කියලාත් ඉල්ලනවා. ඉතින් අද අපි කතා කරලා බලමු කොහොමද මේ ආකාරයට ඔයාගේ මේ යුරෝපානු සිහිනය සැබෑ කරගන්න කියන කාරණාව. අද අපි මේ කතා කරන මාතෘකාවේ පළවෙනි කොටස විදිහට මම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ මේ වෙනකොට ස්විට්සර්ලන්තයේ තුල තියෙන ඉතාම ඉහළ ඉල්ලුමක් ඇති රැකියාංශ මොනවද කියන කාරණාව සම්බන්ධයෙන්. ඉතින් රැකියාංශ ගණනාවක් තියෙනවා මේ විදිහට ලබා දීලා. ඉතින් මූලික වශයෙන්ම මම තෝරාගෙන තියෙනවා රැකියාංශ 10ක්. ඉතින් ඒ රැකියාංශ වලිනුත් ඉතා ඉහළ ඉල්ලුමක් තියෙනවා healthcare and medical කියන සබ්ජෙක්ට් එකට. ඒ කියන්නේ ඔයාලා දන්නවා නර්සින් ડોක්ටර්ස්ලා වගේ වැඩ කරන කට්ටියන්ට ඉතා හොඳ ඉල්ලුමක් තියෙනවා මේ වෙනකොට මේ ස්විට්සර්ලන්ත එය තුල ජීවත් වෙන්න හා රැකියාව කරන්න. ඒ වගේම IT and technology කියන සබ්ජෙක්ට් එකේ රැකියාව කරන අයටත් ඉතාම හොඳ අවස්ථාවක් තියෙනවා ස්විට්සර්ලන්තයේ රැකියාවක් ලබා ගන්න. ඒ වගේම engineering and technical professions ඉන්න අයට ඉතාම හොඳ අවස්ථාවක්
මේ උදා වෙලා තියෙන්නේ. ඉතින් ඒකෙදී ඔයාලට සිවිල්, මෙකැනිකල්, ඉලෙක්ට්‍රිකල්, කන්ස්ට්‍රක්ෂන් වගේ ස්කිල් තියෙන අයට ඉතාම හොඳ සැලරි එකකට මේ ස්විට්සර්ලන්තය තුළ රැකියාව කරන්න හැකියාව තියෙනවා. ඒ වගේම ෆයිනන්ස් ඇන්ඩ් බැංකින් කියන කැටගරි එකේ වැඩ කරන කවුරු හරි ඉන්නවා නම් ඉතාම හොඳ අවස්ථාවක් උදා වෙලා තියෙන්නේ මේ ස්විට්සර්ලන්ත ගවර්න්මන්ට් එකෙන් ලබා දීලා තියෙන මේ අවස්ථාව. ඒ වගේම ස්කිල් කියන්නේ කන්ස්ට්‍රක්ෂන් සයිඩ් එකේ වැඩ කරන අය ඉන්නවා නම් එයාලට පුළුවන් ඉතාම හොඳ සැලරි එකකට මේ ස්විට්සර්ලන්තයේ රැකියාවක් ලබා ගන්න. මොකද කියනවා නම් මේ වෙනකොට ස්විට්සර්ලන්තයේ මූණ දීලා තියෙන ප්‍රධානම ගැටලුවක් වෙන්නේ මේ කන්ස්ට්‍රක්ෂන් ෆීල්ඩ් එකේ වැඩ කරන අයගේ තියෙන ලේබර් ෂෝටේජ් එක. ඉතින් මේකෙදී මූලික වශයෙන්ම ඉලෙක්ට්‍රිකල්ස්, ප්ලම්බර්ස්, කන්ස්ට්‍රක්ෂන් වර්කර්ස්, ටෙක්නීෂියන් වගේ අයට ඉතාම හොඳ අවස්ථාවක් තියෙනවා මේ රැකියාවලට අයදුම් කරන්න. ඉතින් ඒ වගේම තව රැකියාංශ ගණනාවක් තියෙනවා. මූලික වශයෙන්ම ගත්තොත් එimhe ඉලෙක්ට්‍රිකල්, ප්ලාන්ට්, ඔටෝමේෂන්, ඉන්ජිනියරින් ඇන්ඩ් ටෙක්නිකල් වගේ රැකියාංශ වලටත් හොඳ ඉල්ලුමක් තියෙනවා මේ වෙනකොට. ඒ වගේම හොඳ අවස්ථාවක් තියෙනවා. ඒ වගේම ජෙනරල් ඉන්ජිනියර්, සිවිල් ඉන්ජිනියර්, මෙකැනිකල් ඉන්ජිනියර්, ටෙක්නිකල් ඉන්ජිනියර් වගේ අයටත් හොඳ අවස්ථාවක් මේ උදා වෙලා තියෙන්නේ 2026 අවුරුද්දේදී යුරෝපානු රටක රැකියාවකට යන්න. ඒ වගේම ඉන්ෆර්මේෂන් ටෙක්නොලොජි, සොෆ්ට්වෙයාර් ඩිවෙලොපර්, සයිබර් සිකියුරිටි සිස්ටම්ස් වගේ ඒ ෆීල්ඩ් එකේ වැඩ කරන කට්ටියන්ට හොඳ අවස්ථාවක් මේ අවස්ථාව. ඒ වගේම ෆයිනෑන්ස්, බෑන්කින්, ටැක්ස් ඇන්ඩ් වෙල්ත් කියන ෆීල්ඩ් එකේ වැඩ කරන අයටත් හොඳ අවස්ථාවක්. මම අර මුලින් කිව්වා වගේ ස්විට්සර්ලන්තය කියලා කියන්නේ මූල්‍යමය වශයෙන් හා බැංකුකරණය වගේ අංශවල ඉතාම හොඳ අවස්ථාවන් තියෙන රටක්. මොකද ලෝකයේ වැඩි පිරිසක් ස්විට්සර්ලන්තයේ බැංකු පද්ධතිය ස්ථාවර මට්ටමක තියෙන නිසා වැඩි ප්‍රමාණයක් තමන්ගේ මුදල් තැන්පත් කරන්න භාවිතා කරන රටක් තමයි ස්විට්සර්ලන්තය කියලා කියන්නේ. ඉතින් ෆයිනෑන්ස් සෙක්ටර් එකේ වැඩ කරන අයට ඉතාම හොඳ අවස්ථාවක් තියෙනවා මේ රැකියාවලට අයදුම් කරන්න. ඒ වගේම ප්‍රොඩක්ෂන්, මැනිෆැක්චරින් කියන්නේ ඒ වගේ කර්මාන්ත ශාලාවල තියෙන රැකියාංශවලට ඉතා හොඳ අවස්ථාවක් තියෙනවා. ඒ වගේම ලොජිස්ටික්, සප්ලයි චේන් වගේ වරාය ආශ්‍රිත, ඒ වගේම මේ බහලුම ආශ්‍රිතව වැඩ කරන ඔයාට පුළුවන් මේ ස්විට්සර්ලන්තයෙන් රැකියාවක් ඉතාම හොඳ ආකාරයෙන් ලබා ගන්න, හොඳ සැලරි එකක් ලබා ගන්න පුළුවන්. මේ රැකියාංශ කිහිපය මම යොදාගත්තේ ඔයාලට යම් දැනුමක් ලබා දෙන්න. ඉතින් මීට වඩා රැකියා තියෙනවා. ඔයාලට පුළුවන් අද මම මේ අරන්ගෙන වීඩියෝ එකේ අන්තිමට කියලා දෙන වෙබ්සයිට් වල තියෙන ඔයාට හරියන රැකියාවක් තියෙනවද කියලා බලන්න පුළුවන්. ඉතින් ඒ රැකියාවලට ඔයාලට අයදුම් කරන්න පුළුවන් අඩු ක්වොලිෆිකේෂන් යටතේ. සමහර රැකියාවලට ඇත්තටම ක්වොලිෆිකේෂන් ඉල්ලන කියන්නේ උදාහරණයක් විදිහට ගත්තොත් එහෙම අපි මෙඩිකල් වගේ පැත්තක් ගත්තොත් ඒකෙදී ඩොක්ටර් කෙනෙකුට අදාළ වෙන ක්වොලිෆිකේෂන් අනිවාර්යයෙන්ම සුදුසුකම් සම්පූර්ණ කරලා තියෙන්න ඕනේ. ඒ වගේම ඉංජිනේර් කෙනෙක් වගේ ගත්තොත් මේට අදාළව තියෙන සුදුසුකම් සම්පූර්ණ කරලා තියෙන්න ඕනේ. ඉතින් සමහර වා හිතනවා නම් කන්ස්ට්‍රක්ෂන් වගේ, ඒ වගේම ප්ලම්බර්, ඉලෙක්ට්‍රීෂියන් වගේ, එහෙම නැත්නම් ක්ලීනින් වගේ, හොටෙල්ස් පැත්තේ වගේ තියෙන ජොබ් එකකට ඔයාට යනවා නම් අඩු සුදුසුකම් යටතේ ඔයාට මේ රැකියාවක් කරන්න අවස්ථාව තියෙනවා. ඉතින් මම හිතනවා ඔයාට යම් අදහසක් එන්නේ නැති මොන වගේ රැකියාවස්සාද තියෙන්නේ මේ වෙනකොට ස්විට්සර්ලන්තය තුළ ඔයාලට මේ අයදුම් කරන්න කියන කාරණාව. ඉතින් ඊළඟට අපි කතා කරලා බලමු මොන වගේ සැලරි එකක්ද ඔයාට හම්බ වෙන්නේ මේ රැකියාංශවලදී කියන එක. එතකොට මම කතා කරනවා රැකියාංශ කිහිපයක්. ඉතින් ඒ රැකියාංශ කිහිපයට අදාළ වෙන වැටුප් මොනවද කියන කාරණා මම ඔයාලට අරන් එන්නම්. ඉතින් මීට වඩා තියෙන්න පුළුවන්. ඉතින් නමුත් මම තෝරගත්තේ මේ වීඩියෝ එක කරන්න රැකියාංශ 5-6ක් විතරයි. මොකද ඊට වඩා වැඩිපුර මට ඉදිරිපත් කරන්න පුළුවන්. නමුත් මේ වීඩියෝ එක දිග වෙන හින්දා මම කීපයයි ඔයාලට අරන් එන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් මූලික වශයෙන්ම අරගත්තොත් එහෙම ඉලෙක්ට්‍රීෂියන්, ප්ලාන්ට්, ඔටෝමේෂන්, ඉන්ජිනියරින් වගේ ජොබ් එකක් කරන කෙනෙකුට අවුරුද්දකට ස්විස් ෆ්‍රැන්ක් 92500 වගේ ඉඳලා ඉහළට ඔයාලට වැටුපක් ලබා ගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් ඒ වගේම ජෙනරල් ඉන්ජිනියර්, සිවිල් ඉන්ජිනියර්, මෙකැනිකල් ඉන්ජිනියර්, ඉලෙක්ට්‍රිකල් ඉන්ජිනියර් වගේ ජොබ් කරන අයට ස්විස් ෆ්‍රැන්ක් 80000 ඉඳන් ස්විස් ෆ්‍රැන්ක් 140000 වගේ සැලරි එකක් අවුරුද්දකට ලබා ගැනීමේ හැකියාව තියෙනවා. ඒ වගේම
information technology, software developer, cyber security, cloud, data වගේ IT ශේෂ්ත්‍රයේ වැඩ කරන අයට ස්විස් ෆ්‍රෑන්ක් 90,000 ඉඳන් ස්විස් ෆ්‍රෑන්ක් 1,50,000 වගේ යනකම් සැලරි රේන්ජ් එකකට යන්න හැකියාව තියෙනවා. ඒ වගේම හෙල්ත් කෙයා, නර්සින්, ඩොක්ටර්, මෙඩිකල් ප්‍රොෆෙෂන්ස් වගේ හෙල්ත් කෙයා සෙට් එකේ වැඩ කරන අයට ස්විස් ෆ්‍රෑන්ක් 65,000 ඉඳන් ස්විස් ෆ්‍රෑන්ක් ලක්ෂ 2 වගේ දක්වා තමන්ගේ එක්ස්පීරියන්ස් එක මත වැටුපක් ලබා ගැනීමේ හැකියාව තියෙනවා. ඒ වගේම ෆයිනෑන්ස් සෙට් එකේ වැඩ කරන අයට ස්විස් ෆ්‍රෑන්ක් 1,25,000 වගේ සැලරි එකක් යන්න පුළුවන්. මේක දැනට මේ තියෙන සැලරි රේන්ජ් එක සමහර විට මේක ඔයාගේ එක්ස්පීරියන්ස් එක මත අඩු වැඩි වෙන්න අවස්ථාව තියෙනවා. ඒ වගේම ප්‍රොඩක්ෂන්, ප්ලාන්ට්, මැනුෆැක්චරින්, ස්කිල් ට්‍රේඩර්ස් කියන ජොබ් කැටගරි වලටත් ස්විස් ෆ්‍රෑන්ක් 50,000 ඉඳන් 85,000 වගේ දක්වා සැලරි රේන්ජ් එකකට යන්න අවස්ථාව තියෙනවා වර්ෂයකට. ඉතින් ඒ වගේම ඔයාට මං කිව්වා ටෙක්නිකල් ටීචිං, එඩියුකේෂනල්, චිල්ඩ්‍රන් කියන්නේ පෙරපාසල් වගේ සබ්ජෙක්ට් එකේ ඔයා වැඩ කරන කවුරු හරි නම් ඔයාට ස්විස් ෆ්‍රෑන්ක් 48,000 ඉඳන් ස්විස් ෆ්‍රෑන්ක් 60,000 වගේ දක්වා ඇනුවලි, ඒ කියන්නේ වර්ෂයකට ඔයාට සැලරි එකක් ලබා ගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් මෙන්න මේ සැලරි රේන්ජ් එක තමයි මට ඉදිරිපත් කරන්න පුළුවන්. මම හොයාගත්ත කාරණා අනුව මට ඔයාට ලබා දෙන්න පුළුවන්. ඉතින් මීට වඩා මේ සැලරි ඉහළ පහළ යෑමේ හැකියාව තියෙනවා කියන එකත් මතක තියාගන්න. මොකද අද මම මේ තියෙන විස්තර අනුව තමයි මම ඔයාලට ඉදිරිපත් කරන්නේ. ඔයාගේ එක්ස්පීරියන්ස් එක මත මේ සැලරි ඉහළ යන්න පුළුවන් අවස්ථා බොහෝමයක් වැඩි. ඉතින් ඔයාලට යම් අදහසක් එන්න ඇති ස්විස්ටර්ලන්තය තුළ රැකියාවක් කරනකට ඔයාගේ රැකියාවට අදාළව තියෙන වැටුප මොන වගේද කියන කාරණාව ඔයාලට යම් අදහසක් එන්න ඇති. ඉතින් ඊළඟට අපි කතා කරමු ඔයාට සාමාන්‍යයෙන් මේ රැකියාවකට අයදුම් කරනවා නම් ඔයාට කොපමණ මුදලක් වැය වෙනවද කියන කාරණාව සම්බන්ධයෙන්. සාමාන්‍යයෙන් ඔයා ඔන්ලයින් අයදුම් කරනවා නම් ඔයාට මේ රැකියාව සඳහා කිසිම මුදලක්, මූලික මුදලක් ගෙවීමට හැකියාව අවශ්‍ය වෙන්නේ නැහැ. ඔයාගේ සම්පූර්ණ වියදම් ඔයා රැකියාවට ගන්න ඔයාගේ එම්ප්ලෝයර් තමයි ගෙවන්නේ. එතකොට ඔයාට සාමාන්‍යයෙන් ඔයාගේ වීසා ෆී එක විතරයි මුදලක් විදිහට ඔයාට වියදම් වෙන්නේ. එතකොට ඒකත් ඔයා ගෙවන්න ඕනේ ස්විස්ටර්ලන්ත එම්බසි එකට. එතකොට මේක සාමාන්‍යයෙන් යුරෝ 80ත් යුරෝ 100ත් අතර මුදලක් තමයි ඔයාට මේ වීසා එකට වියදම් වෙන්නේ. ඊට අමතරව කිසිම මුදලක් ඔයාට වියදම් වෙන්නේ නැහැ මේ වීසා එක ලබා ගැනීමේදී. ඉතින් මං හිතනවා ඔයාලට හොඳ සුබ ආරංචියක් වෙයි ඒක. මොකද විශාල මුදලක් සාමාන්‍ය ලක්ෂ 30-40 වේදම් කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ මේ යුරෝපයේ මේ සුන්දර රටේ රැකියාවක් ලබා ගන්න. ඉතින් ඔයාට යුරෝ 80ත් යුරෝ 100ක් වගේ මුදලක් වියදම් කරන්න ඕන කෙනෙකුට පුළුවන්. ඉතින් මේ මුදල වියදම් කරලා ඔයාට පුළුවන් මේ සුන්දර යුරෝපයේ ඉතා හොඳ රැකියාවකට, ඉතා හොඳ සැලරි එකකට රැකියාවකට යන්න. ඉතින් ඊළඟට අපි බලමු ඔයාට මේ රැකියාවකට යන්න ඔයා සපුරලා තියන්න ඕන සුදුසුකම් මොනවද කියන කාරණාව සම්බන්ධයෙන් මම ස්ටෙප් බයි ස්ටෙප් අරන් එන්නම් රැකියාංශ කිහිපයක් අරගෙන. එතකොට මේකෙදි ඔයාලට යම් අදහසක් ගන්න පුළුවන් ඔයාට අයදුම් කරන්න ඕනේ රැකියා කාණ්ඩේ මොන වගේද, ඔයාගේ සුදුසුකම් මොන මට්ටමේද තියෙන්නේ කියන කාරණාව. ඉතින් මේකෙදි මම මූලික වශයෙන්ම ඉලෙක්ට්‍රිකල් ඉංජිනියර්, එතකොට ඔටෝමේෂන් ඉංජිනියර්, ටෙක්නිකල් ඉංජිනියර් වගේ රැකියාංශයක් ගත්තොත් එහෙම සාමාන්‍යයෙන් මේ රැකියාවකට අයදුම් කරන පුද්ගලයෙකුට බැචලර් හරි මාස්ටර් හරි ඩිග්‍රී එකක් අනිවාර්යයෙන්ම තියෙන්න ඕනේ. ඒ වගේම එයාට වසර අවම වසර 10කවත් රැකියා පළපුරුද්දක් තියෙන්න ඕනේ මේ ශේෂ්ත්‍ර සම්බන්ධයෙන්. එතකොට ඊට අමතරව මොනවා හරි ටෙක්නිකල් වොකේෂනල් ට්‍රේනිං සර්ටිෆිකේට්ස් මොනවා හරි තියෙනවා නම් ඊට වඩා හොඳයි ඒක. ඒ වගේම ඉංග්‍රීසි භාෂාව ඉතා චතුරව කතා කර ගැනීමේ හැකියාවක් තියෙන්න ඕනේ මේ වගේ රැකියාවකට අයදුම් කරනවා නම්. එතකොට ඊට අමතරව ඉංජිනියරින් වගේ රැකියාවකට ඔයා අයදුම් කරනවා නම් ඔයාට ඒ සඳහාත් බැචලර් හරි මාස්ටර් හරි ඉංජිනියරින් ඩිග්‍රී එකක් තියෙන්න ඕනේ. ඒ වගේම එක්ස්පීරියන්ස් එක අනිවාර්යයි. ඒ වගේම ඔයාට ඉංග්‍රීසි කතා කර ගැනීමේ හැකියාවක් තියෙන්න ඕනේ මේ රැකියාව කරනකොට. එතකොට IT ශාස්ත්‍රයේ ඔයා වැඩ කරන කෙනෙක් නම්
ඔයාට බැචලර්ස් ඩිග්‍රී එකක් හරි IT හරි කම්පියුටර් සයන්ස් ඩිග්‍රී එකක් හරි තියෙන්න ඕනේ මේ රැකියාවලට අයදුම් කරනවා නම්. ඒ වගේම ඔයා සයිබර් සිකියුරිටි හරි එහෙම නැත්නම් ක්ලවුඩ් හරි ඩේටා හරි ඒ හා සම්බන්ධව ඔයාට ජොබ් එකක් කරන්න කෙනෙක් නම් ඔයාට ඒ හා සම්බන්ධව තියෙන සර්ටිෆිකේට්ස් අනිවාර්යයෙන්ම තියෙන්න ඕනේ. ඒ කියන්නේ ඔයා යම් තැනක වැඩ කරලා තියෙනවා නම් ඒට අදාළ වෙන සර්ටිෆිකේට්ස් ඊට පස්සේ කෝස් එකක් මොනවා හරි කරලා තියෙනවා නම් ඊට අදාළ සර්ටිෆිකේට්ස් අනිවාර්යයෙන්ම ඉදිරිපත් කරන්න ඕනේ මේ වීසා වලට අයදුම් කරනවා. එතකොට හෙල්ත් කෙයාර් මෙඩිසින් වගේ නර්සින් වගේ අයදුම් කරන කෙනෙක් නම් නර්සින් ඩිග්‍රී එකක් හරි ඩිප්ලෝමා එකක් හරි තමන් අයදුම් කරන රටේ කරලා තියෙනවා. උදාහරණයක් විදිහට ලංකාවේ ඉඳන් අයදුම් කරනවා නම් ඔයා මෙහි මොනහරි නර්සින් ඩිග්‍රී එකක් හරි එහෙම නැත්නම් කොහේ හරි තැනක වැඩ කරලා හරි තියෙන්න ඕනේ අනිවාර්යයෙන්ම. ඊට අමතරව ඉංග්‍රීසි භාෂාව කතා කර ගැනීමේ හැකියාවක් තියෙන්න ඕනේ. ඒතකොට ડોක්ටර් කෙනෙක් නම් අනිවාර්යයෙන්ම ඔයාලා දන්නවා මෙඩිකල් ඩිග්‍රී එකක් එහෙම නැත්නම් MBBS හරි MD හරි වගේ ඩිග්‍රී එකක් තියෙන්න ඕනේ මේ රැකියාවට අයදුම් කරනකොට. ඒතකොට කෙයා අසිස්ටන්ට් කෙනෙක් එහෙම නැත්නම් අපි කිව්වොත් එහෙම කෙයා ගිවර් කෙනෙක් විදිහට ඔයා රැකියාවක් කරන්න බලාපොරොත්තු වෙනවා නම් ස්විට්සර්ලන්තය තුළ කෙයාගිවර් කෙනෙකුට අදාළ වෙන රැකියා එක්ස්පීරියන්ස් එක ඔයාට තියෙන්න ඕන. වගේම ඔයා යම් තැනකින් කෙයාගිවර් සම්බන්ධ මොනවා හරි කෝස් එකක් අනිවාර්යයෙන්ම කරලා තියෙන්න ඕනේ. ඩිප්ලෝමා හරි ඩිග්‍රී එකක් හරි මොකක් හරි එහෙනම් වොකේෂනල් ට්‍රේනින් සෙන්ටර් එක හරි. එතකොට ඒ හා සම්බන්ධව තියෙන දේවල් ඔයාට ඉදිරිපත් කරන්න වෙනවා. එතකොට ෆයිනෑන්ස් සෙට් එකේ ඔයාට රැකියාවක් කරන්න බලාපොරොත්තු වෙනවා නම් බැචලර්ස් ඩිග්‍රී එකක් අනිවාර්යයෙන්ම තියෙන්න ඕනේ. එහෙම නැත්නම් ෆයිනෑන්ස් බිස්නස් අයිමි එහෙම නැත්නම් ඒ වගේ ඊට අදාළ වෙන ඔයාට ක්වොලිෆිකේෂන් තියෙන්න ඕනේ. වගේම ජර්මන් හරි ඉංග්‍රීසි හරි කතා කරගන්න හැකියාව තියෙන්න ඕනේ මේ රැකියාවකට අයදුම් කරනවා නම්. එතකොට ඔයා බලාපොරොත්තු වෙනවා ඇති කන්ස්ට්‍රක්ෂන් සයිඩ් එකේ මොන හරි ජොබ් එකක් කරන්න. එහෙම නැත්නම් කන්ස්ට්‍රක්ෂන් වර්කර් කෙනෙක් එහෙම නැත්නම් ප්ලම්බර් කෙනෙක් ඉලෙක්ට්‍රීෂියන් කෙනෙක් වගේ ඒ වගේ වැඩ කරන අයෙකුට මේ රැකියාවලට අයදුම් කරන්න වෙන ක්වොලිෆිකේෂන් ඉස්තාම අඩු ක්වොලිෆිකේෂන් තමයි ඉල්ලන්නේ. ඔයා කොහේ හරි වැඩ කරලා තියෙනවා නම් මීට කලින් ලංකාවේ කොහේ හරි කමන්න ඔයාට වර්ක් එක්ස්පීරියන්ස් එකක් තියෙනවා නම් ඒක ප්‍රමාණවත් මේ රැකියාව සඳහා අයදුම් කරන්න. ඔයාට යම් ඉංග්‍රීසි භාෂා දැනුමක් තියෙනවා නම් මේ සඳහා අයදුම් කරගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් ඒකෙදි විශාල වශයෙන් ඉංග්‍රීසි දැනුම අවශ්‍ය වෙන්නේ ඔයාට යම් අදහස් ප්‍රකාශ කරගැනීමේ අදහස් බෙදා ගැනීමේ යම් දෙයක් තේරෙනවා නම් ඔයාට ඉංග්‍රීසි භාෂාවෙන් වැඩක් කරගන්න ඉතාම ලේසියෙන් මේ රැකියාවලට අයදුම් කරන්න පුළුවන්. ඉතින් විශේෂයෙන්ම මතක තියාගන්න ඕන මේ සියලු රැකියා ලබා දෙන්නේ යුරෝපානු සංගමයට අයත් නොවන රටවල් වලට කියන එක මතක තියාගන්න ඕන. එතකොට ඔයා යම් යුරෝපානු සංගමේ රටක ඉන්නවා නම් ඔයාට මේ සඳහා අයදුම් කරගැනීමේ හැකියාවක් නැහැ. ඊට අදාළ නොවන රටක ඉන්නවා නම් ඊටාම ලේසියෙන් මේ සඳහා අයදුම් කරගන්න හැකියාව තියෙනවා. ඉතින් මං හිතනවා මොන වගේ සුදුසුකම්ද ඔයාට මේ සඳහා සපුරලා තියෙන්න ඕන කියන කාරණාව ඔයාට යම් අදහසක් එන්නේ නැති. ඉතින් මේ සුදුසුකම් ඔයා සපුරලා තියෙනවා නම් හරි එහෙම නැත්නම් ඔයා දැනටත් මේ හා සම්බන්ධව මොන හරි කරගෙන යනවා නම් මේ මං කියපු සුදුසුකම් ටික සම්පූර්ණ කරගත්තොත් ඔයාට හැකියාව තියෙනවා මේ ස්විට්සර්ලන්තයෙන් රැකියාවක් ලබා ගන්න වගේම ඉතා හොඳ වැටුපකට ස්විට්සර්ලන්තයට යන්න. එතකොට මම හිතනවා මේක ඔයාට පැහැදිලි වෙන්නේ නැති මොන වගේ සුදුසුකම් ඔයා සම්පූර්ණ කරලා තියෙන්න ඕන කියන කාරණා. ඉතින් ඊළඟට කතා කරලා බලමු ඔයා මේ රැකියාවකට අයදුම් කරනකොට ඔයා සකස් කරගන්න ඕන ඩොකියුමන්ට් කිහිපයක් තියෙනවා. ඒ කියන්නේ යුරෝපානු සංගමයට හෝ වෙනත් රටකට ඔයා වීසා එකකට අයදුම් කරනවා නම් ඔයා අනිවාර්යයෙන්ම ඔයාගේ ඩොකියුමන්ට් කිහිපයක් ඔයා සබ්මිට් කරන්න ඕනේ. ඉතින් ඒ සබ්මිට් කරන්න ඕන ඩොකියුමන්ට්ස් මොනවද කියන කාරණාව අපි ඊළඟට කතා කරලා බලමු. ඉතින් මේකෙදි මුලින්ම ඔයාට වැලිඩ් පාස්පෝර්ට් එකක් තියෙන්න ඕනේ. ඒක අවම මාස 3ක් හෝ 6ක්වත් වැලිඩ් වෙලා තියෙන්න ඕන. ඔයාගේ එක්ස්පයර් වෙලා තියෙන්න බෑ. අවම වශයෙන් බ්ලැන්ක් පේජස් දෙකක්වත් තියෙන්න ඕනේ මේ පාස්පෝර්ට් එකේ. ඊට අමතරව ඔයාට complete visa application form එකක් ඔයා fill කරන්න ඕන. මේක ඇවිල්ලා long stay visa application form එකක් වෙන්න ඕන work process එකට යන. මේක සම්පූර්ණයෙන්ම ඔයා විසින් සම්පූර්ණ කරන්න ඕන හා ඔයාගේ අත්සන් යොදන්න ඕනේ. ඒ වගේම ඔයා ෆොටෝස් ලෑස්ති කරගන්න ඕනේ. ඔයාගේ පාස්පෝර්ට් එකට පාස්පෝර්ට් සයිස් එකේ ෆොටෝස් තමයි ලෑස්ති කරගන්න ඕනේ. ඒ වගේම හතරවෙනි කාරණාව විදියට ඔයාට ජොබ් ඔෆර් ලෙටර් එකක් එහෙම නැත්නම් එම්ප්ලොයිමන්ට් කොන්ට්‍රැක්ට් එකක් තියෙන්න ඕනේ. එතකොට එම්ප්ලොයිමන්ට් කොන්ට්‍රැක්ට් එක ඔයා ගන්නේ
කොහොමද කියන කාරණාව මම ඊළඟට ඔයාලට අරන් එනවා. එතකොට මේක ඇවිල්ලා ස්විස් එම්ප්ලොයර් කෙනෙක් අනිවාර්යෙන්ම ඔයාට මේ ජොබ් ඔෆර් ලෙටර් එක දීලා තියෙන්න ඕනේ. එතකොට මේ ජොබ් ඔෆර් ලෙටර් එකේ ක්ලියර්ලි මෙන්ෂන් වෙලා තියෙන්න ඕනේ ඔයාගේ ජොබ් ටයිටල් එක මොකක්ද කියන එක. එහෙම නැත්නම් ඔයා යන ජොබ් එක මොකක්ද කියන කාරණාව. ඒ වගේම සැලරි එක කොච්චරක්ද ඔයාට ගෙවන්නේ කියන කාරණාව. ඒ වගේම ඔයා වැඩ කරන පැය ගාන කොච්චරක්ද. එහෙම නැත්නම් ඔයා කොච්චරක් පැය වැඩ කරනවද, OT වලට කොච්චරක් හම්බ වෙනවද කියන කාරණාව. එතකොට ඩියුරේෂන් එක කොච්චරක්ද. එතකොට එම්ප්ලොයර්ගේ ඩීටේල් මොනවද කියන කාරණාව අනිවාර්යයෙන්ම මේ ජොබ් ඔෆර් ලෙටර් එකේ මෙන්ෂන් වෙලා තියෙන්න ඕනේ. එතකොට ඔයාට වර්ක් පර්මිට් ඇප්‍රූවල් එක ගන්න ස්විස් ඔතොරයිසේෂන් එක තියෙන්න ඕනේ. එතකොට මේක මේ ඇවිල්ලා මේක ඔයාගේ එම්ප්ලොයර් විසින් තමයි සිදු කරන්නේ. ඊට පස්සේ ඔයාගේ මේක එම්බසි එකට සබ්මිට් කරන්න ඕනේ ඇප්‍රූවල් එක. ඊට පස්සේ ඔයාගේ 6 වෙනි කාරණාව විදියට proof of qualification තියෙන කියන්නේ ඔයා යම් රැකියාවකට අයදුම් කරනවා නම් මම කලින් කිව්වා වගේ ඔයා විවිධ රැකියා මං ඉස්සරලා ඉදිරිපත් කරා. ඉතින් ඒ රැකියාවලට අයදුම් කරන ඕන සුදුසුකම් මං කිව්වා. එතකොට ඒ සුදුසුකම් වලට ඔයාට හරියන ජොබ් එකක් සෙට් වුණොත් එහෙම ඔයාට පුළුවන් ඒ රැකියාවට අදාළ වෙන සුදුසුකම් තියෙන වගේ සර්ටිෆිකේට්ස්, ඩිග්‍රී, ඩිප්ලෝමා වගේ තියෙන ඒවා මේකට සබ්මිට් කරන්න ඕනේ. එතකොට ප්‍රොෆෙෂනල් සර්ටිෆිකේට්ස් මේකට සබ්මිට් කරන්න ඕනේ. ස්කිල් ට්‍රේනින් සර්ටිෆිකේට් වගේ දේවල් ඔයාගේ තියෙන හැම සුදුසුකම් වලකම ඩොකියුමන්ට් එකක්ම ඔයාට මේකට සබ්මිට් කරන්න ඕනේ. මේවා ඇවිල්ලා ඉංග්ලිෂ්, ජර්මන්, ෆ්‍රාන්ස්, ඉටලියන් ට්‍රාන්ස්ලේට් කරන්න ඕනේ. මේ භාෂා කිහිපෙම ට්‍රාන්ස්ලේට් කරනවා නම් වඩා හොඳයි. එහෙම නැත්නම් මේ හැම එකෙම ට්‍රාන්ස්ලේට් කරගන්නවා නම් මම හිතන්නේ ගොඩක් දුරට මේක ඔයාට වැදගත් වෙයි. එතකොට ඔයාගේ CV එක මුල් සබ්මිට් කරන්න ඕනේ. ඒක ඇවිල්ලා යුරෝපයට අදාළ වෙන විදිහට, යුරෝපයේ රැකියාවකට අදාළ වෙන විදිහට මේක සකස් කරගන්න ඕන. ඔයාගේ එක්ස්පීරියන්ස් ලෙටර්ස් ඊළඟට සබ්මිට් කරන්න ඕන. ඔයා කොහේ හරි වැඩ කරලා තියෙනවා නම් මේ එක්ස්පීරියන්ස් ලෙටර්ස් අනිවාර්යයෙන්ම සබ්මිට් කරන්න ඕන. ඊට පස්සේ proof of accommodation ස්විස්ලන්ඩ් කියන ප්‍රූෆ් එක ඉදිරිපත් කරන්න ඕනේ. එහෙම ඔයාට යුරෝපයට යන්න කලින් ඔයා නවතින්නේ කොහෙද කියන කාරණාව එයාලට ඉදිරිපත් කරන්න ඕනේ. ගොඩක් වෙලාවට මේක ඔයාගේ එම්ප්ලොයර් ප්‍රොවයිඩ් කරනවා. ඒ කියන්නේ ඔයාට accommodation එක ඔයාගේ එම්ප්ලොයර් ප්‍රොවයිඩ් කරනකොට ඔයාට මේක ඉදිරිපත් කරන්න අවශ්‍යතාවයක් වෙන එකක් නැහැ. සමහර වෙලාවට විතරයි ඔයාට මේ proof of accommodation කියන එක ඉදිරිපත් කරන්න වෙන්නේ. එතකොට proof of finance කියන ඩොකියුමන්ට් ඔයාට ඉදිරිපත් කරන්න වෙනවා. එතකොට මූලික වශයෙන්ම බැංක් ස්ටේට්මන්ට් එකක් අවම වශයෙන් මාස 3ක හෝ මාස 6ක ඔයාගේ මේක ඉදිරිපත් කරන්න ඕන. එහෙම නැත්නම් එම්ප්ලොයර් සමහර ඩික්ලරේෂන් කරනවා ඔයාගේ එක්ස්පෙන්සස්. එතකොට ඔයාට මේක ඉදිරිපත් කරන්න වෙන්නේ නැහැ. එතකොට ක්‍රිමිනල් රෙකෝඩ් එකක් ඔයාට ඉදිරිපත් කරන්න ඕන. එහෙම නැත්නම් පොලිස් රිපෝට් එකක් ඔයාට ඉදිරිපත් කරන්න වෙනවා. අවම වශයෙන් මේක මාස 3ත් මාස 6ත් කාලයකට කලින් ගත් එකක් වෙන්න බෑ. ඒක ඒ අතරේ කාලෙකදී ගත් එකක් වෙන්න ඕන. ඉතින් මේ ඩොකියුමන්ට් තමයි ඔයා ලෑස්ති කරගන්න ඕනේ යුරෝපයේ රැකියාවකට. එහෙම නැත්නම් ස්විට්සර්ලන්තයේ රැකියාවකට අයදුම් කරනවා නම් මේ ඩොකියුමන්ට්ස් එක අනිවාර්යයෙන්ම ලෑස්ති කරගන්න ඕනේ. දැනටමත් ඔයා මේ රැකියාවකට අයදුම් කරන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා නම් දැන් ඔයා මේ ටික මේ ඩොකියුමන්ට් එක ලෑස්ති කරගන්න. ඊටාම ඉක්මනින් මේවා ලෑස්ති කරගන්න බෑ. ඒ නිසා ටිකින් ටික මේ හැම ඩොකියුමන්ට් එකක්ම ලෑස්ති කරගෙන හැම ඩොකියුමන්ට් එකක්ම හරියට හදාගෙන මේ රැකියාවකට අයදුම් කරන. එතකොට ඔයාලට පුළුවන් ඉතා ඉක්මනින් මේ රැකියා වීසා එක ලබා ගන්න. ඉතින් මම හිතනවා අද මේ අරන් ආපු වීඩියෝ එකේදී මම මේ අරන් ආපු කාරණා කිහිපේ ගොඩක් වැදගත් වෙන්න ඇති. ඔයාට මේ යුරෝපයේ මේ සුන්දර රටේ රැකියාවක් හොයාගන්න. ඉතින් මේ රැකියාව හොයාගන්නේ කොහොමද කියන කාරණාව තමයි මූලික වශයෙන්ම ගොඩක් දෙනෙක්ට තියෙන ප්‍රශ්නය වෙලා තියෙන්නේ. මොකද ගොඩක් අය කියනවා මේ වෙබ්සයිට් වලින් ලංකාවට ජොබ් එකක් හොයාගන්න බෑ. ඉතින් අරන් එනවා බොරු කියලා. නමුත් එහෙම නැහැ. මොකද ලෝකයේ ගොඩක් දෙනෙක් මේ වෙබ් පෝර්ටල් හරහා රැකියා හොයාගෙන රැකියාවලට අයදුම් කරලා තමන්ගේ ජීවිත සාර්ථක කරගෙන තියෙනවා. ඉතින් ලංකාවේ ඔයාටත් ඒ හැකියාව තියෙනවා. ඉතින් මේ ජොබ් පෝර්ටල් එකකින් එකපාරක් ඔයා අයදුම් කරලා බෑ. කීප විටක් ඔයාගේ අයදුම් පත්‍රය යවන්න ඕන. ඒ වගේම ඔයාට අයදුම් කරනකොට ඒ රටට එහෙම නැත්නම්
වා ස්විට්සර්ලන්තයට හරි එහෙම නැත්නම් වෙනත් යුරෝපාරකට හරි අයදුම් කරනවා නම් ඒ යුරෝපානු සංගමයට අයත් වන විදිහට අදාළ වන විදිහට වා CV එකක් සකස් කරගන්න ඕනේ. ඉතින් ඒ CV එක සකස් කරගෙනම තමයි ඔයාට මේ රැකියාවලට අයදුම් කරන්න පුළුවන් වෙන්නේ. ඉතින් මේකෙදි වාට ඔයාගේ තියෙන නෝමල් CV එකක් ඉදිරිපත් කරොත් ඔයාට ඇත්තටම මේ ජොබ් එකක් හම්බෙන්නේ නැති වෙන්න අවස්ථාව තියෙනවා. ඉතින් ඒ වගේම අපි ඊළඟට කතා කරමු ඔයා කොහොමද මේ රැකියාවක් හොයාගන්නේ, ඔයාට මොන වගේ මාර්ගද භාවිතා කරන්න පුළුවන් මේ රැකියාවක් හොයාගන්න කියන කාරණාව. ඉතින් මම මේකෙදි අද වෙබ්සයිට් කිහිපයක් මම ඔයාලට අරන් එනවා. ඒ වගේම කම්පැනි කැරියර් පේජස් කිහිපයක් මම අරන් එනවා. ඒ කියන්නේ ඔයාට මේන් ඔයාට කම්පැනි එකට ජොයින් වෙලා ඒකේ කැරියර් පේජස් එහෙම නැත්නම් බඳවා ගැනීමේ තියෙන වෙනම පේජ් එකක්. එතකොට ඒකට ඔයාට ලොග් වෙලා ඔයාට ඩිරෙක්ට්ලි ඇප්ලයි කරන්න පුළුවන්. ඔයාගේ CV එක, කවර් ලෙටර් එක ඔයාට ඇප්ලයි කිරීමේ හැකියාවක් තියෙනවා. ඉතින් මම ඒ කම්පැනිස් මොනවද කියන කාරණාව වගේම වෙබ්සයිට් මොනවද කියන කාරණාවත් මම මේකෙදී ඊළඟට කතා කරන්න බලාපොරොත්තු වෙනවා. අද මම කතා කරන මාතෘකාවේ වැදගත්ම කොටස මේක කියලා මම හිතන්නේ. ඉතින් ගොඩක් දෙනෙක් බලාපොරොත්තු වෙන්නේ කොහොමද මේ ජොබ් එකක් හොයාගන්න කියන කාරණාව. ඉතින් ඒ කොහොමද කියන කාරණාව පැහැදිලි කරලා දෙන්න තමයි මම මේ හදන්නේ. ඉතින් මේකෙදි මම යොදා ගන්නවා වෙබ්සයිට් කිහිපයක්. ඉතින් මේ හැම වෙබ්සයිට් එකකම ලින්ක් එක මම ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියන්න. ඉතින් එතකොට ඔයාලට පුළුවන් ඒ ලින්ක් වලින් ගිහිල්ලා ඔයාගේ තියෙන සුදුසුකම් වලට හරියන ජොබ් එකක් හොයාගන්න. ඉතින් මේකෙදි මම පළමුවෙන්ම යොදා ගන්නවා මේ Indeed කියන වෙබ්සයිට් එක. ඉතින් Indeed කියන වෙබ්සයිට් එක ඔයාලා දන්නවා ලෝකයේ ප්‍රසිද්ධ වෙබ්සයිට් එකක්. ඉතින් මේකෙදි ස්විට්සර්ලන්තේ වගේම වෙනත් රටකට ඔයා යන්න බලාපොරොත්තු වෙමින් ඉන්න කෙනෙක් නම් මේ Indeed එක හරහා ඒ රටට අදාළව තියෙන රැකියාව හොයාගන්න පුළුවන්. ඉතින් මේකෙදි full time part time ඕන ජොබ් එකක් ඔයාලට හොයාගන්න පුළුවන්. ඉතින් මේ ඔයාලට බලන්න පුළුවන් විශාල සංඛ්‍යාවක් මේ වෙනකොට පළ කරලා තියෙනවා. ස්විට්සර්ලන්තයට අදාළ ජොබ් 1000කට වැඩි ප්‍රමාණයක් තියෙනවා රැකියා අවස්ථා මේකේ පළ කරලා. ඉතින් ඔයාලට පුළුවන් ඔයාගේ CV එක හදාගෙන මේ Indeed එකට ඇවිල්ලා apply කරන්න. ඉතින් දෙවන වෙබ්සයිට් එක විදිහට මම ඔයාලට අරන් එන්නේ මේ jobscode24 කියන වෙබ්සයිට් එක. ඉතින් මේ වෙබ්සයිට් එක ඇවිල්ලා ස්විට්සර්ලන්තයටම අදාළ වෙබ්සයිට් එක. ඉතින් මේකෙත් ඔයාලට පුළුවන් ජොබ් එකක් හොයාගන්න වගේම ඔයාගේ හැකියාවට ඔයාගේ ක්වොලිෆිකේෂන් වලට හරියන ජොබ් මේකේ ඕන තරම් පළ කරලා තියෙනවා. ඉතින් ඔක්කොම අලුතෙන් පළ කරන ජොබ් තමයි මේකේ ඔයාලට බලා ගන්න පුළුවන්. ඉතින් මේකටත් ඔයා ඇවිල්ලා රෙජිස්ටර් වෙලා ඔයාලට පුළුවන් ඔයාගේ CV එක අප්ලෝඩ් කරලා ඔයාට ජොබ් එකක් ඉතා හොඳ ජොබ් එකක් හොයාගන්න පුළුවන්. ඔයාගේ සුදුසුකම් වලට හරියන ජොබ් එකක් වෙද. ඉතින් ඒක මම හිතන්නේ ඉතාම හොඳ අවස්ථාවක්. ඉතින් මම මේකෙත් මේ වෙබ්සයිට් එකෙත් ලින්ක් එක ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියන්නම්. එතකොට ඔයාලට පුළුවන් ඉතාම ලේසියෙන් මේ වෙබ්සයිට් එකට ගිහිල්ලා ඔයාගේ ජොබ් එක හොයාගන්න. ඉතින් ඊළඟට මම ඉදිරිපත් කරන වෙබ්සයිට් එක තමයි careerjet.ch කියන වෙබ්සයිට් එක. ඉතින් මේකෙත් ඔයාලට පුළුවන් ඉතාම ලේසියෙන් ඔයාගේ ක්වොලිෆිකේෂන් එකට හරියන ජොබ් එකක් හොයාගන්න. ඉතින් මෙතනින් ඔයාලට පුළුවන් ඔයාගේ කැමති ජොබ් එක සර්ච් කරන්න. කැමතිවා ලොකේෂන් එකක් තියෙනවා නම් ඒක සර්ච් කරන්නත් පුළුවන් මෙතෙන්ට ඇවිල්ලා. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් රැකියා 56000කට අධික සංඛ්‍යාවක් මේ වෙනකොට මේ වෙබ්සයිට් එකේ පළ කරලා තියෙනවා. ඉතින් උදාහරණයක් විදිහට ඔයා සේල්ස් වගේ කරන්න කැමති නම් ඔයාලට පුළුවන් මෙතෙන්ට ඇවිල්ලා සේල්ස් කියලා ක්ලික් කරපුවම ඒකට අදාළව තියෙන සෑහෙන රැකියා ප්‍රමාණයක් මේකේ බලා ගන්න පුළුවන්. ඉතින් ගොඩක් ඒවා යුරෝ වලින් දීලා තියෙනවා ඔයාගේ සැලරි එක කොච්චරද ඊට අදාළව තියෙන ඩිස්ක්‍රිප්ෂන් දාලා තියෙනවා මොනවද බලාපොරොත්තු වෙන සුදුසුකම්. ඒතකොට මෙතනින් ඔයාගේ අප්ලෝඩ් කරන්න පුළුවන් ඔයාගේ CV එක. ඉතින් ඒ වගේ ඉතාම ලේසියෙන් මේ ජොබ් වලට අයදුම් කරන්න පුළුවන් මේ වෙබ්සයිට් හරහා. ඉතින් මම මේ හැම වෙබ්සයිට් එකකම ලින්ක් එක ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියෙනවා. එතකොට ඔයාලට පුළුවන් ඒව හරහා ගිහලා අයදුම් කරන්න. ඉතින් මම ඔයාලට මුලින් කිව්වා මේ වෙබ්සයිට් වලට අමතරව ඔයාලට ඩිරෙක්ට් කෙලින්ම කම්පැනිකට ඔයාගේ CV එක අප්ලෝඩ් කරගැනීමේ හැකියාවක් තියෙනවා කියලා. ඉතින් මම මේ කම්පැනිස් කිහිපයක නම් හා ඒවට යන්න පුළුවන් වෙබ්සයිට් වල ලින්ක්ස් ටිකත් ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියන්න. මම උදාහරණයක් විදිහට ආයතන දෙක තුනක මම ඔයාලට අරන් පෙන්නන්න මොනවද
මේවට තියෙන වේකන්සිස් තියෙන්නේ ඊට අමතරව කොහොමද මේ ඩිරෙක්ට් කම්පැනිටම අයදුම් කරන්න කියන කාරණාව. ඉතින් පළවෙනි වෙබ්සයිට් එක විදිහට මම මේ රොච් කියන වෙබ්සයිට් එක එහෙම නැත්නම් රොච් කියන ආයතනය බලනවා. ඉතින් මේක ඇත්තටම ස්විට්සර්ලන්තය තුල තියෙන ෆාමසූටිකල් අංශය එහෙම නැත්නම් ෆාමසි අංශයේ තියෙන ඉතාම හොඳ හොඳ ආයතනයක්. ඉතින් මේ ආයතනයට ඔයාලට ඉතාම ලේසියෙන් අයදුම් කරගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් මේකෙදි ඔයාලට බලන්න පුළුවන් මේ කැරියර්ස් කියලා වෙනම කොටසක් තියෙනවා. ඉතින් මේ කැරියර්ස් කියන කොටස ඔයා ක්ලික් කරපුවාම මෙන්න මේ වගේ තැනකට ඔයා එනවා. ඉතින් මේ තැනට ආවම ඔයාලට පුළුවන් ඔයාගේ රෙසියුම් එක එහෙම නැත්නම් ඔයාගේ CV එක මෙන්න මෙතෙන්ට අප්ලෝඩ් කරන්න. අප්ලෝඩ් කරලා ඔයාලට පුළුවන් ඔයාගේ රැකියාව ලබා ගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් දෙවන ආයතනයේ විදිහට මම නොස්ටික් කියන ආයතනය තෝරගන්නවා. ඉතින් මේකෙත් මම ලින්ක් එක දාලා තියන්නම්. ඉතින් මේකත් ඇවිල්ලා ෆාමසි සම්බන්ධව එහෙම නැත්නම් හෙල්ත් කෙයාර් අංශයේ වැඩ කරන එහෙම නැත්නම් හෙල්ත් කෙයාර් අංශයේ රැකියාවක් හොයන අයට මේ ආයතනයනොත් ඔයාලට ඩිරෙක්ට් ඔයාගේ රැකියාව ලබා ගන්න පුළුවන්. ඉතින් මෙන්න මෙතනට ආපුවම ඔයාලට වෙනම ජොබ් සීකර්ස් කියලා කැටගරි එකක් තියෙනවා. ඉතින් මෙතනින් ඔයාලට පුළුවන් ඔයාගේට හරියන ජොබ් එකක් තියෙනවද කියලා මේකෙන් බලාගෙන මේ අයදුම් පත්‍රය ඔයාලට යවන්න පුළුවන් හැකියාවක් තියෙනවා. ඊට අමතරව බැංකු ශේෂ්ත්‍රයේ වැඩ කරන කවුරු හරි එහෙම නැත්නම් බැංකු ශේෂ්ත්‍රයේ වැඩ කරන කවුරු හරි බලාපොරොත්තු වෙනවා නම් ඔයාලට යන්න පුළුවන් හොඳම වෙබ්සයිට් එක විදිහට එහෙම නැත්නම් හොඳම ආයතනයේ විදිහට මේ UBS Switzerland AG කියන ආයතනය තෝරගන්න පුළුවන්. මේක ඇවිල්ලා බැංකු ශේෂ්ත්‍රයේ ඉතාම හොඳ ආයතනයක්. ඉතින් මේකෙත් ඔයාලට පුළුවන් ජොබ් එකක් ලබා ගන්න. ඉතින් මෙන්න මෙතනට ඇවිල්ලා careers home කියන page එකට ඔයා ගියපුවාම ඔයාලට පුළුවන් ඔයාගේ මේ වෙනකොට available මොන හරි ඔයාගේ qualification වලට තියෙනවා නම් මෙතනින් ඔයාලට ජොබ් එකට අයදුම් කරගැනීමේ හැකියාවක් තියෙනවා. ඊළඟ ආයතනයේ විදිහට මම තෝරගන්න switch.ch කියන වෙබ්සයිට් එක එහෙම නැත්නම් ආයතනය. ඒතකොට මේකේ ඔයාලට ඇත්තටම මේකෙදී ඉන්ෂුරන්ස් අංශයේ රැකියාව බලාපොරොත්තු වෙන කෙනෙකුට මේ වෙබ්සයිට් එකට ආවම ඩිරෙක්ට් ඒ ආයතනයටම අයදුම් කරගැනීමේ හැකියාවක් තියෙනවා. ඉතින් මෙතනත් එල career page එකට මෙතන career page එකක් තියෙනවා. ඉතින් මෙතනින් ඔයාලට මේ ආයතනයේ කෙලින්ම ඔයාගේ අයදුම් පත්‍රය යවන්න පුළුවන්. ඉතින් මේ වගේ ඩිරෙක්ට් ඔයාලට යවන්න පුළුවන් ආයතන ගණනාවක් මම ඔයාලට ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියෙනවා. ඒතර ඔයාලට පුළුවන් ඔයාලටම ගිහිල්ලා බලන්න ඔයාගේ රැකියාවට ඔයාගේ හැකියාවට හරියන රැකියාවක් තියෙනවද කියලා. ඉතින් මම හිතනවා අද මම මේ අරන් ආපු මාතෘකාවේ මේ කොටස ඔයාලට යම් පැහැදිලි කිරීමක් තියෙන්නේ නැති කියලා. ඉතින් ඊළඟට අපි බලමු කොහොමද ඔයා ස්ටෙප් බයි ස්ටෙප් මේ ස්විට්සර්ලන්තයේ වීසා එකට අයදුම් කරන්නේ, කොහොමද ඔයා රැකියාවක් ලබා ගන්නේ, ඊට පස්සේ ඔයා කොහොමද ස්විට්සර්ලන්තයට යන්නේ කියන කාරණාව මම ඊළඟ කොටසදී ඔයාලට අලං එන්න. අපි බලමු කොහොමද ඔයා ස්ටෙප් බයි ස්ටෙප් මේ ගමන යන්නේ කොහොමද කියලා. අපි මේ කොටසදී කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ස්ටෙප් බයි ස්ටෙප් කොහොමද ඔයා මේ වීසා එකට අයදුම් කරන්නේ, ඔයා රැකියාවක් හොයාගන්නේ කොහොමද තැන ඉඳන් ඔයා වීසා එකට අයදුම් කරන පිළිවෙල කොහොමද කියන කාරණාව තමයි. ඉතින් මේකෙදී ඔයා මුලින්ම ඔයාගේ CV එක හදාගෙන ඉන්න ඕනේ මූලිකවම. ඉතින් මේකට යුරෝපයේ රටකට අයදුම් කරන්න පුළුවන් විදියට ඔයාගේ CV එක කවර් ලෙටර් එක හදා ගන්න ඕනේ. එතකොට මේකෙදී ඔයාගේ එක්ස්පීරියන්ස් එතකොට ඊට අමතරව ඔයාගේ qualification හොඳට මෙන්ෂන් කරන්න ඕනේ එයාලට පේන විදිහට. ඊට අමතරව මේක page දෙකකට වඩා වැඩි කරන්න එපා. page එකක් දෙකක් අතර CV එක හදා ගන්න ඕන. ඊයින් පස්සේ ඔයාට මේ මම කලින් කිව්වා වගේ කලින් වෙබ්සයිට් වලින් ඔයාට මේ රැකියාවට අයදුම් කරන්න පුළුවන්. ඉතින් රැකියාවට අයදුම් කරන් පස්සේ ඔයාගේ qualification ඔයාව තේරුනොත් එහෙම ඔයාව රටේ එම්ප්ලොයි කෙනෙක් ඔයාව තෝරගන්න. එතනින් පස්සේ ඔයාට ජොබ් ඔෆර් ලෙටර් එකක් දෙනවා. ඉතින් මේ ජොබ් ඔෆර් ලෙටර් එක දෙන්න කලින් ඔයාට ඉන්ටර්විව් එකක් කෝල් කරනවා. ඉතින් මේක Zoom වලින් හරි එහෙම නැත්නම් Google Meet හරි මොකක් හරි ක්‍රමවේදකින් තමයි තියන්නේ. එතනින් පස්සේ ඔයාගේ ජොබ් ඔෆර් ලෙටර් එක ඔයාට ලබා දෙනවා. ජොබ් ඔෆර් ලෙටර් එක ලබා දෙනකොට ඔයාට කිසිම මුදලක් අය කරන්නේ නැහැ. කියන්නේ ඔයාගේ ඉන්ටර්විව් එකකටවත් ඊට පස්සේ ඔයාගේ ඇප්ලිකේෂන් එකකටවත් වර්ක් පර්මිට් එකකටවත් අපොයින්ට්මන්ට් ලෙටර් එකකටවත් මොනවත් ඔයාට කිසිම මුදලක් අය කරන්න නැහැ. එහෙම අය කරනවා නම් ඒක අනිවාර්යයෙන්ම නීති විරෝධී ආයතනයක් වෙන්න ඕනේ. එතනින් පස්සේ ඔයාට ඔයාගේ ජොබ් ඔෆර් ලෙටර් එක හම්බුනාන් පස්සේ ඒ ජොබ් ඔෆර් ලෙටර් එකයි ඊට පස්සේ අනිත් ඩොකියුමන්ටුයි එක්ක ඔයා ස්විස් එම්බසි එකට හරි එහෙම නැත්නම් ඔයා අදාළ රටේ තියෙන VFS ග්ලෝබල් එකට හරි ගිහිල්ලා මේ ඩොකියුමන්ට් ටික බාර දෙන්න ඕනේ. එතනින් පස්සේ ඔයාට මං හිතන්නේ සතියක් වගේ කාලයක් හෝ දෙකක් වගේ කාලයක් ඇතුළත ඔයාගේ පාස්පෝර්ට් එක ඔයාට හම්බ වෙනවා. එතනින් පස්සේ පුළුවන් ඔයාට
ස්විස්රලන්තේ රැකියාවකට යන්න. ඉතින් මම හිතනවා අද මම මේ ඉදිරිපත් කරපු කරුණු කාරණා ගොඩක් වැදගත් වෙන්නේ නැති වාගේ ස්විස්රලන්ත රැකියා සිහිනය සැබෑ කරගන්න. එහෙම නැත්නම් යුරෝපයේ මේ සුපිරි රටේ රැකියා සිහිනය සැබෑ කරගන්න. ඉතින් ඔයාට මේ අද මම අරන් ආපු කරුණු කාරණා වැදගත් වෙයි කියලා හිතෙනවා නම් ඔයාගේ යාළුවන්ටත් බලන්න මේක ෂෙයා කරන්න කියලා විශේෂයෙන් ඉල්ලනවා. ඒ වගේම channel එකට තාමත් අලුත් කෙනෙක් නම් channel එක දැම්ම subscribe කරන්න කියලා තාදරයෙන් ඉල්ලනවා. ඉතින් අදට මම ගිහින් එන්නම්. ඔයාලා හැමෝටම ගොඩක් ස්තුතියි.